ඉතින් අද අපි කතා කරන්නේ සත්‍ය, යුක්තිය වගේම නායකත්වයේ වගකීම ගැන කියවෙන හරිම අපූර්ව කතාවක්. හිතලා බලන්න නීතියේ බලය පාවිච්චි කරලා ඇත්ත වසන් කළොත් මොකද වෙන්නේ? ඒ අර්බුදය තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. කොසල් රජු කුලයට මුල්ටැන දුන්නට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අගය කළේ මිනිස්සෙකුගේ අභ්‍යන්තර ගුණධර්ම විතරමයි. මේක හරියටම තේරුම් ගන්න තමයි බුදුන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුගේ කට්ටහාරි ජාතකය අපිට දේශනා කළේ. බලන්නක කතාවේ හැටි. කැලේදී උනි පුංචි හමුවීමක්. අන්තිමට අම්ම කෙනෙකුගේ කරමතට කොයිතරම් ලොකු බරක් දැම්මද? රජතුමා තමන්ගේ තත්වයට තියෙන බය නිසාම මුළු රාජසභාව ඉස්සරහා ඇත්ත වගේම තමන්ගේ දරුවාව ප්‍රතික්ෂේප කළා. නීතියෙන් පිටක් නැති වුණාම මේ අම්මා මොකද කරන්නේ? සත්‍ය බලයේ විතරක් විශ්වාස කරලා දරුවා වහසට වීසි කරනවා. රජුගේ ඒ බියගුලුකමයි මවගේ නොසැලෙන අවංකකමයි අතර තියෙන වෙනස කොයිතරම්ද කියලා අපිට මෙතනදී හොඳටම පේනවා. හරිම පුදුමයි. කිසිම අනතුරක් නැතුව අහසේ වැඩ හිටිය දරුවා රජතුමා දිහා බලලා කතා කරන්න පටන් ගන්නවා. අහසින්දම්ම ඒ පුංචි දරුවා නායකයෙකුගේ සැබෑ වගකීම ගැන ලෝකෙටම දැනෙන්න පුදුමාකාර පාඩමක් කියලා දුන්නා. තේරුණාද? නියම නායකයෙක් මුලින්ම තමන්ගේ ප්‍රතිරූපයට වඩා තමන්ගේ ලේ මස්සුණු දරුවන්ව රකින්න ඕන කියන එකයි කාරණාව. රජුගේ පසුතැවීමත් එක්කම දරුවා පියාගේ තුරුලට එනවා. අන්න ඒ විදිහට යුක්තිය වගේම දෙමාපිය වගකීමත් නැවත තහවුරු වුණා. දැන් බලන්න මේ පැරණි වටිනාකම් අද කාලේ තියෙන වෘත්තීය ආචාර ධර්ම සහ නායකත්වයේ වගවීම එක්ක කොච්චර ගැලපෙනවද කියලා. අවසාන වශයෙන් මේක හිතන්න හැම නීතිමය මාර්ගයක්ම අසාර්ථක වුණාම සදාචාරාත්මක සත්‍යය අපි ඔප්පු කරන්නේ කොහොමද?